දවසේ සුබ වේවා. ඔන්න මං ඉස්සෙල්ලාම අරගෙන එන ඩයලොග් එක තමයි මේ තියෙන්නේ. උදේම ඔන්න හැදුවා බර්ත්ඩේ කේක් එකක් මං ඕඩර් එකක් බාරගත්තු එකක් තිබුණා. ඒක ගෙනියන්න තියෙන්නේ අපේ ගමේම ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන්. ඉතින් ඒ කේක් එක තමයි මේ තියෙන්නේ. කේක් එක හදලා ඉතින් ඒකේ ලස්සන බලලා ෆොටෝස් ටිකකුත් ගහලා ඔන්න දැන් ඉතින් ට්‍රීවිල් එක එනකන් ඉන්නේ අරගෙන යන්න. මොකද මේ අපේම වාහනයක් නැති නිසා මම ට්‍රීවිල් එකේ තමයි කේක් එක අරගෙන යන්නේ හයර් එකට. මේ ඉතින් කේක් එක දැන් අරගෙන යන්න ට්‍රීවිල් එක එනකන් බලාගෙන ඉන්නේ. බලන්නකෝ ඉතින් කොහොමද ලස්සන කියලා. අනිවාර්යෙන්ම ඔයාලගෙත් බර්ත්ඩේ කේක් වලට වෙඩින් කේක් මොනවාම හරි සෙලිබ්‍රේෂන් එකකට කේක් අවශ්‍ය නම් අනිවාර්යෙන්ම අපිට කියලා හදාගන්න පුළුවන් ලව්ලි හෝම් කේක් තමයි අපේ පේජ් එක. ඉතින් පේජ් එක පැත්තට ඇවිදින් ෆලෝ කරලා තියාගන්න. අනිවාර්යෙන්ම කේක් එකක් ඕනේ වුණොත් අපිට ඕඩර් එක දෙන්න. ගොඩක් ආදරෙන් ඉල්ලීම කරනවා 070 189 41 97 අපේ WhatsApp නම්බර් එක. දැන් ඉතින් මේ කේක් එක හදලා ඔන්න දැන් මම අරගෙන යන්නයි හදන්නේ. එහෙනම් බලමු. හැබැයි එතෙන්ට ගියාම දඩාර බල්ලෙක් හිටියා. ඒ ගෙදර. ඊට පස්සේ කුමාරි නැන්දටත් ඇහැරෝගෙන උදේ පාන්දරින්මනේ ගියේ මේ නැන්ද මොකද වැඩකට යන එක්කෙනෙක්. ඒ නිසා උදේම ගියා යන්න කලින්. ඉතින් එයා නයිටිය පිටින් හිටපු හින්දා වීඩියෝ ගන්නත් බැරි වුණා. ඊට පස්සේ දුවගෙන ඇවිදilla මෙන්න මේ වැඩේ තමයි පටන් ගත්තේ. මොකද මම වටලප්පන් හදනවා කඩවලට දාන්න. දැන් කඩවලින් ඕඩර්ස් ටිකක් ඇවිදින් තිබුණා වටලප්පන් මන් දාපු ඒවා ඉවරයි අරගෙන එන්න කියලා. ඉතින් ඒවටත් එකපාරම කෑලි 100ක් හැදුවා. හදලා දැන් ඊට පස්සේ ඒ ටික කඩවල වලට බාර දෙන්න යන්න ඕන. මම නෙවෙයි බාර දෙන්න යන්නේ නම් මහත්තයා. එයා තමයි කඩවලට දාන්නේ. ඉතින් දැන් මේ ටික කරන ගමන් තමයි ඉන්නේ. මේ වැඩේ ඉවරයි කියන්නේ වැඩ ගොඩකින් මේ නිදහස් වුණා වගේ. මොකද මේකට සෑහෙන වෙලාවක් යන වැඩක්. දැන් මේ ටික මේ කඩවලට දාන ටික හදලා ඉවරයි. තව ඕඩර්ස් වලට මම ඔන්ලයින් ඕඩර් බාරගත්තු ඒවා තියෙනවා. තාම මේ ටික හදන්න හිතලවත් නැහැ. දැන් ඊට පස්සේ ඒ ටික හදන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම අද පොඩි එක්කිනාව ටිකක් පාක් එකට එක්කයි යන්න හිතාගෙන ඉන්නවා. බලමු ඒකත්. ඉතින් එයාවත් එක් කරගෙන ගියා අපි හවස් වෙනකොට පාක් එකට. මොකද එයාගේ සතුටත් බලන්න එපා. එයා දැන් ගොඩ දවසකින් ඉඳන් යන්න ඕනේ කියා හිටපු නිසා ඔන්න එයාවත් එක් කරගෙන ගියා. ඔයාට ලප්පන් ටිකත් ඒක මම කඩවලට දාලා මෙයාවත් එක් කරගෙන ගිහිල්ලා එයාට ටික සෙල්ලම් කරන්න දීලා අපිත් ඉතින් නිවි හැනහිල්ලේ පාඩුවේ කල්පනාවක් දාගෙන ඉඳලා හවසට එළියෙම ආප්පත් කාලා ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ. පේනව නේද? ඔන්න ඉතින් අපි ආප්ප කන්න පාරයිනේ කඩේක නැවැත්තුවා. ඇත්තටම හරිම රසයි. මේ ගොඩක් අය එතන මේ ඉන්නවා ආප්ප කන්න ඇවිදilla. මම පේනව නේද? එතන දෙන ලුණු මිරිසයි මේ ආප්පයි නම් ඇත්තටම මාරම රසයි. සාමාන්‍යයෙන් කඩවල හදන ඒවාට වැඩිය ගොඩක් රසයි. පාරයිනේ තියෙන්නේ. ඉතින් ඉඳගෙන කන්නත් පුළුවන්. හුලම් පාරක් හැදෙනවා. පාක් එක අයිනෙමයි. ඉතින් ආප්පත් කාලා ගෙදර එන්න පිටත් වුණා. බලන්නකො මෙයා කන ආප්ප ලුණු මිරිස් ගොඩක් එක්ක එයා කෑවා. කොමාරි ඉතින් ගෙදර ඇවිදilla රෑ ඉවර කරන්න හෑන්ඩ් පේන්ටින් සාරි එකක් තිබුණා. මේකත් ඕඩර් එකකට කරපු එකක්. මං කරන්නේ හෑන්ඩ් පේන්ටින් සාරි වටලප්පන් කේක්. මේ තුනම මම කරනවා. ඉතින් ඔයාලගේ ඕඩර් එකත් බාර දෙන්න.